පින්වත් මහණෙනි, මේ ලෝකේ මණික් පහක් පහළ වෙනවා. හයක් නැහැ. පළවෙනි මණික තමයි කලාතුරකින් ලෝකෙට පහළ වෙන බුද්ධ රත්නය. පින්වත් මහණෙනි, මේ ලෝකෙට පහළ වෙන දෙවන මණික තමයි ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනා කිරීම. කවුරු හරි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුකම්පාවෙන් දේශනා කරනවා නම් ඒ දේශනා කරන කෙනා මණිකක් කියලා කිව්වා. අපිට අපේ ලොකු ස්වාමීන් වහන්සේ මණිකක්. මතක තියාගන්න දුවේ පුතේ, මේ ගුණධර්ම කියලා දෙන්නේ බුදු කෙනෙක්ගේ දහම් සභාවේ විතරයි. ධර්මය අපිට කියලා දුන්න කෙනා තමයි මණික. දෙවෙනි මණික. තුන්වෙනි මණික තමයි ධර්මයේ කියලා දෙද්දි තේරෙනවා නම්. ඒ කියලා දෙන එක ඒ විදිහට මෙයාට හොඳට තේරෙනවා. පින්වත් මහණෙනි, බණපද තේරෙන කෙනා මණිකක් කියවා. බණ කියන මණිකක් වෙන්න බැරි නම් බණ තේරෙන මණිකක් වෙන්න. පින්වත් මහණෙනි, තේරෙන බණ තේරෙන විදිහට පුරුදු කරනවා නම් ධම්මානුධම්ම ප්‍රතිපදාව යෙදෙන කෙනා මණිකක් කියවා. පින්වත් මහණෙනි, කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ, කෙලෙහි ගුණ දන්න දකින්න කෙනා තමයි පස්වෙනි මණික කියලා කියනවා. බණක් තේරෙන්නේ නැත්තම්, ඒව පුරුදු කරගන්නත් බැරි නම් අවසාන මණික වෙයනිලා මොකද්ද? කෙලෙහි ගුණ තියන අය. අනුන්ගෙන් වෙච්ච උපකාරය සිහි කරනවා. තමන් එයාට ආය උපකාරයක් කරනවා. අවස්ථාව ලැබිච්ච ගමන්